අයවන් අපි අද කතා කරන්නේ මුල් බුදු සමය සහ ඒකේ විකාශය ගැන. මුල් බුදු සමය කියලා ගොඩක් වෙලාට අදහස් වෙන්නේ බුදු සමයේ මූලිකම ස්වરૂපය. අතර මූලික ස්වરૂපය අද තියෙන ග්‍රන්ථ වලින් අද තියෙන අදහස් වලින් 100%ක්ම निराකරණය කරගන්න බෑ. නමුත් පැහැදිලිවම මුල් බුදු සමය එහෙම නැත්නම් බුදු හාමුදුරුවෝ කාලේ බුදු සමය කාල තුනකට වෙන් කරන්න පුළුවන්. මුල්ම කාලේ අසංවිධිත යුගයක් තිබුණේ. ඊට පස්සේ සංවිධානාත්මක යුගයක් ආරම්භ වුණා. ඊට පස්සේ අවසාන යුගයේ ඊටාම ශීඝ්‍ර ප්‍රතිපදාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරා. මේක ගොඩක් අය නොදන්න මෙතෙක් සාකච්ඡාවට භාජන වෙච්ච ඊටාම වැදගත් කරුණු පරාසයක්. දැන් උදාහරණයක් ඇරෙට මුල්ම කාලේ බුදුහාමුදුරුවෝගේ සූත්‍ර දේශනාවල විස්තර වෙන්නේ සප්තවිසුද්ධි ක්‍රමයට. නමුත් ඊට පස්සේ තමයි මේ සතර මඟ සතර බල කියන ක්‍රමයට විභේදනය ආවේ. ගොඩක් වෙලාවට බුදුහාමුදුරුවෝ විපච්චවාදීව කරුණු දක්වන්න පටන් ගත්තේ පැහැදිලිවම මේ ටික කාලයක් ගිහිල්ලා. ඊට පස්සේ අවසාන යුගයේ බුදුහාමුදුරුවෝ ඊටාම ශීඝ්‍රයෙන් ධර්ම කරුණු දේශනා කිරීමක් සහ ශීඝ්‍රයෙන් මාර්ගඵලට ලබා ගන්න ප්‍රතිපදාවන් දේශනා කිරීමක් දැක ගන්න පුළුවන්. හරි. පළමු සංගායනාවේදී කළ වෙනස්කම් මොනවද? පළවෙනි සංගායනාවේදී දැන් අපි විශේෂත්වය දැක ගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ විනය ගැන තමයි ප්‍රශ්න ඇති වුනේ. දැන් අපි දන්න දෙයක් තමයි මෙතන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සහ පුරාණ මහරහතන් වහන්සේ අතර ලොකු මත ගැටුමක් ඇති වුණා. මේ මත ගැටුමේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මතයට ඉඩ දුන්නා. ඒ වගේම දැන් මෙතන විනය කරුණු සම්බන්ධව තමයි පළවෙනි ධර්ම සංගායනාවේ ලොකුවට ප්‍රශ්න ආවේ. විශේෂයෙන්ම ආනන්ද මහරහතන් වහන්සේට අභියෝග කරනවා මෙන්න මේ කරුණු පහ නිසා ඔබ වහන්සේ වරදක් කරගන්නවා කියලා. කොහොම නමුත් මතභේද සහිතව ඒ මතභේද වලට විසඳුම් නොදී තමයි පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ මතභේද निराකරණය නොකරපු මතභේද ඒ ආකාරයෙන්ම තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙට දැන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන්ගේ පන්සලේ හාල් ටිකක් තියාගන්න ඕන කියන එක ඒක කාලානුරූපීව නොයෙකුත් විනය නීති ආවා. අවසාන වශයෙන් තියෙන එකේ මේ තියාගන්න බෑ කියන එක. නැත්නම් කලින් කාලයක් තිබුණා හාල් මුට්ට භාගයක් තියාගන්න පුළුවන් කියලා. පසු කාලීනව ඒක බෑ කියලා තියුණා. එතකොට ඔය වගේ වෙනස්කම් තියුණා. මේ වෙනස්කම් සම්බන්ධ මත ගැටුම් తాවකාලිකව යටපත් කළා තමයි පළවෙනි ධර්ම සංගායනාව කරේ. ඒක අපිට ඉතාම වැදගත් දෙයක්. ඒ පළවෙනි ධර්ම සංගායනාවෙන් යටපත් වෙච්ච ප්‍රශ්න තමයි දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධර්ම සංගායනාවෙදී ලොකුවට මුහු පුරා යන. හැබැයි මෙතනදී අපිට විශේෂයෙන් දැනගන්න පුළුවන් පළවෙනි ධර්ම සංගායනාවේදී අභිධර්මයක් කියලා දෙයක් වෙනම සංගායනා කරේ නෑ. අභිධර්මයේ සංගායනා කරාද නැද්ද කියන එක පවා ඒක ගැටලු සහගතයි. එතකොටස දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි සංගායනාවලදී වෙච්ච වෙනස්කම් මොනවද? ප්‍රධාන වශයෙන් දෙවෙනි සංගායනාවේදී වෙච්ච දේ අපි දන්නා හැටියට ඉතා පැහැදිලි කුද්දක නිකායේ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ඇතුළත් වුණා. එතනදී අපිට පේනවා අර සාමාන්‍යයෙන් අපිට හමු නොවන ඊටාම දුර බැහැර වික්ෂුන් වහන්සේලාගේ ඉගැන්වීම් වෙන්න ඕන මේ කුද්දක නිකායට ඇතුළත් කරේ. ඒ කියන්නේ පසු කාලෙම එකතු කරගත්ත ඉගැන්වීම්. පළවෙනි ධර්ම සංගායනාවේදී අභිධර්මයක් වෙනම සංගායනාවක් නොවිච්ච අභිධර්මය ඔන දෙවෙනි ධර්ම සංගායනාවේදී එළියට එනවා. ඒ වගේම දෙවෙනි ධර්ම සංගායනාවේදී අර තේරවාදයේ හදන්න ඕන පසුබිම ක්‍රමයෙන් එළියට එනවා. ඒක හොඳම උදාහරණය තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී බුදුහාමුදුරුවෝ සාමාන්‍ය මිනිස්සෙකු සතු දුර්වලතා සහිත සමාලාට පරිේශන වල කරන ඒ වගේ තමන්ගේ වැරදි තමන් පිළිගන්න තමන්ගේ වැරදි අනිත් අය කිව්වම ඒව ගැන සාකච්ඡා කරන සමාජයට වැරදි හංගන එහෙම චරිතයක් හැටියට සමාජයට ඉවසිලිවන්තකම නැති චරිතයක් හැටියට තමයි පළවෙනි ධර්ම සංගායනාවේ පොත්වලදී එළි දකින්නේ. දැන් උදාහරණයක් හැටියට සාම්පති බ්‍රහ්මයා කියනවා ඔබ වහන්සේ කරන දේවල් මේ බුදු කෙනෙකු කරන දේවල් නෙවෙයි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක පිළිගත්තා. තව තැනක තියෙන දේව සංයුක්ත නිකායේ දේවතා සංයුක්ත තියෙනවා බුදුහාමුදුරන්ට දෙවියන් වහන්සේලා දෙවිවරු අභියෝග කරා කියලා තමන් වහන්සේ සැප විඳින්මින් ගෝලයන්ට දුක් දෙනවා කියලා. ඉතින් මේව බව සංගායනාවේදී වෙනස් නොකර ඒ ආකාරයෙන්ම මේ ලියලා තිබුණා. එහෙම ලියුවේ නෑ මුඛ පරම්පරාවටම ආවා. ඒ වගේම දෙවෙනි ධර්ම සංගායනාවේදී මතුවෙන එක කාරණයක් මේක තියෙන්නේ අභිධර්ම පිටකයේ යමක ප්‍රකරණේ
බුදුහාමුදුරුවෝත් යම් යම් දේවල් කියනකොට බුදුහාමුදුරුවන්ට පැටලුණා වැරදි සිද්ධ වුණා කියලා. දැන් මේක තියෙන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳ විස්තර කරන. දැන් යමක් අනිත්‍ය නම් දුක නම් අනාත්මයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතනදී සංගීතකාරක භික්ෂුන් වහන්සේලා කියනෝ නෑ. දුක අපි තුමු තුවාලයක් අනිත්‍ය නම් දුක නෙවෙයි සැපක් නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන දේ උනත් පරිස්සමින් හරිනම් විතර පිළිගන්න කියන පණිවිඩය ආවේ දෙවෙනි ධර්ම සංගණය. ඒක මම හිතන්නේ කිසිම ආගමක නැති ඉතාලම වැදගත් කියන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා වැරදි නම් කියන එක තමයි හිතලා තියෙන්නේ. එතකොට තුන්වෙනි සංගායනාවේ මේ තුන්වෙනි සංගායනාවේ තනිකර මේ විරුද්ධ මතවාද විඳින්නේ. එතනදී ප්‍රධාන කොටම අපි දන්න දෙයක් තමයි කතාවත් උපකරණය තමයි ප්‍රධාන කොටම ආවේ. දැන් මේ කතාවත් උපකරණේ අන්තරාභව කතාවක් කියලා අලුතින් කතාවක් ආවා. මූලික සූත්‍ර තුනක් තියෙන අන්තරාභවයේ සහතික කරන. දැන් ඒක තමයි පුතුහල ශාලා සූත්‍ර දෙකක් තියෙනවා. අංගුත්තර නිකායේ තියෙන සංයුත්ත නිකායේ තියෙනවා. ඒ වගේම මහා නිදාන සූත්‍රය කියන එකක් තියෙනවා. මේ තුනේම කියනවා අන්තරාභවය. අන්තරාභවයේ හැදෙන ආකාරය තියෙනවා. අන්තරාභවයේ අවසන් වෙන ආකාරය තියෙනවා. අන්තරාභවයේ ඇසුරෙන් තමයි අනිවාර්යයෙන් පටිච්චසමුප්පාදය විස්තර කරන්න ඕනේ. ඒක නැත්නම් විස්තර කරන්න බෑ. ඉතින් මොකද්ද මේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් කරේ අන්තරාභව කතාවක් කියලා එකක් ගෙනල්ලා අන්තරාභවයේ සම්පූර්ණයෙන්ම නැත කියලා තීරණය කළා. ඒ තීරණය කිරීමත් එක්ක ඒ දැනුම් පද්ධතිය අභාවට ගියා. එතකොට ලංකාවට ආවේ මේන් කුමන බුදුසසුන? ලංකාවට ආවේ දැන් මේ ප්‍රධාන කොටම මිහිඳු මහරහතන් වහන්සේ පිළිගත්ත විශ්වාස කළ බුද්ධ ආගමනේ. කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ මව් පාර්ශවයේ විශ්වාස කළ බුද්ධ ආගම. ඒ නිසා ඒ ප්‍රමාණය ලංකාවට ඇවිල්ලා ඒ ප්‍රමාණය තමයි ලංකාවේ පළපදියන් වුණේ. හැබැයි ඒක නරකක් වුණේ නැහැ නේ. ඒක හොඳන්නේ සිද්ධ වුණේ. අපිට ඒ බුදුදහමේ ස්වરૂපය බලා ගන්න අදට එකම ග්‍රන්ථය ඇතුළේ තියෙන එක තමයි තේල කටහ ගාථාවන්. තේල කටහ ගාථාවන් අනුව ඒ කාලෙදි විච්ච ලංකාවේ තිබිච්ච මුල්ම ලංකාවට ආපු උත්සාහගම සාර්වස්තික වාදයට සෑහෙන සමීපයි. ඒ කියන්නේ තේල කටහ ගාථාවන් ලියලා තියෙන්නේ සියල්ල ඇත්ත යන අර්ථයෙන්. නමුත් පස්සේ කාලෙක ලංකාවේදී ඒ සියල්ල ඇත්ත කියන අර්ථය නැති කරලා අපි දන්න දෙයක් තමයි ෂණවාදය කියන එක ආදේශ වුණා. හැබැයි මතක තියාගන්න ෂණවාදය කොයි කාලේ ආපු එකක්ද කියන එක අදට නිරාකරණය කළා නැහැ. එතකොට අපි මොකද්ද අපි අනුගමනය කළ යුතු බුදුසසුන? දැන් මේක දැන් අපි කරන්න ඕන ප්‍රධාන දේ අපි සත්‍ය ගවේෂකයෝනේ. අපි කරන්න ඕන පළවෙනි දේ ලෝක සත්‍ය දැනගෙන ඒ සත්‍ය ඇසුරින් අපේ යම් කිසි දියුණුවක් තියෙනම් ඒක ගන්න ඕන සංසාර ගමනේ निराකරණය කර ගන්න ඕනේ ඒ ප්‍රශ්න. ඒ ප්‍රශ්න निराකරණයේදී ඇත්ත බුදු සමය හොයන එක අපිට කවදාකවත් කරලා ඉවර කරන්න බෑ. අපිට හැබැයි කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ නවත්තපු තැනින් පටන් අරගෙන ඉස්සරහට යන්නේ. බුදුහාමුදුරුවෝ පටන් ගත්ත තැනින් අපි පටන් ගන්න ගියොත් තමයි අපිට ආරවුල ඇති වෙන්නේ. අවුල ඇති වෙන්නේ හොයාගන්න බැරි. ඒ නිසා සම්පූර්ණ මේ දැනුම ස්කන්ධය අරගන්න ඕනේ. මේ ධර්ම ස්කන්ධය අරගෙන මේ ඊට පැහැදිලි සංගීත සූත්‍රය දිනව කරන්න ඕන මොකක්ද කියලා. සංගීත සූත්‍රයේ හැටියට නෙවෙයි ධර්ම සංගායනා සිද්ධ වෙලා තියෙන්නේ. ධර්ම සංගායනා කරන්න ඕන මාතෘකා හැටියට. මේ මාතෘකා හැටියට ධර්ම කරුණු එකතු කරලා සංගත වෙන කොටස් අපි වෙනම කරගන්නවා. අසංගත කොටස්යන් වෙනම කරගන්නවා. ඊට පස්සේ උදාහරණ සමග ගැටෙන කොටස්ෙන් අපි දන්නවා සාමාන්‍ය පෞද්ගලික ජීවිතයේදී දකින උදාහරණත් එක්ක ගැටෙනවා නේම. අපි අන්නේ ඔය ගැන කතා කරනවා. මේ කතා කරලා මතවීම කියන තමයි සංගායනාවක් සාර්ථක කරගන්න. දැන් මෙතන සංගායනයකට වැඩක් තියෙන්නේ සජ්ජායනාවක්. ඒ කියන්නේ මේ දක්වා සිද්ධ වුණේ සජ්ජායනා කළා පොත්වලට දීපු. ඒක විදිහෙන් හොඳයි. ඉතින් පොත්වල තියෙනවා. පොත්වල දිනුනට හිතවල නෑ. හිතවල නෑ තියෙන හේතුව මේක අපේම දෙයක් උනේ නෑ. අපි මේක අපේම දෙයක් කරන්න ඕන නම් අර විදිහට පැහැදිලිව අපේ ජීවිතයට බද්ධ කරගන්න ඕන. ජීවිතයට බද්ධ කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? මාතෘකා වශයෙන් කළා ඔළුවට දාගෙන ඔළුවෙන් අපි මේක සත්‍යාපනය කරන්න ඕන. මේක සත්‍යාපනය නොකරම මොකද්ද වෙන්නේ? මේක තවදුරටත් ආගන්තුක දෙයක්. මම හිතන්නේ මම කියන දේ තේරෙනවා ඇති කියලා. තාමත් ගොඩක් දෙනෙකුට බුද්ධාගම ආගන්තුකයි. දැන් අපි දන්න දෙයක් තමයි අද බෞද්ධ ප්‍රතිශතය 174 තීච්චක 168.9කට ඇවිල්ලා කියනවා. දැන් ඒක ප්‍රශ්නයක් කියලා. හරි සර්. බොහොම ස්තුතියි මේ සම්බන්ධයෙන් අපිට ධර්ම කරුණු කියා දුන්නා. ස්තුතියි.